හායි හලෝ මේ පාර ඔලෙවල් එක්සෑම් එක ලියන්න ඉන්න ඔයාලා වෙනුවෙන් මම ගෙනාව පුංචි වීඩියෝ එකක් මම හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දවස් වැඩි වෙලාවක් පාඩම් කරාට ලොකු වෙලාවක් පොත්පත් එක්කම ගත කරනවා වෙන වැඩ මුකුත් කරන්නේ නැහැ. හැබැයි එක්සෑම් එකට ගියාම පාඩම් කරපුවා මතක නැහැ. එක්සෑම් එක ඕනේ නැහැ. සමහර අයට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. අද පාඩම් කරපු එක අද හවස කල්පනා කරත් මතක නැහැ. ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න දේ ගෙදර ආවට පස්සේ මතක නැහැ. මෙන්න මේක හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම මොකක්ද කියලා මම අද කියන්නම්. මම O level කාලේ සහ A level කාලේ try කරපු දෙයක් තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. මම ඒ කාලේ කරපු දෙයක් තමයි මම පාඩම් කරන වෙලාව චූටි කාලයක් වුණත් මම පැයක් දෙකක් පාඩම් කරත් හැම දෙයක්ම පාඩම් කරන්න ඉස්සෙල්ලා පුංචි භාවනාවක් කරනවා. මොකද්ද මේ භාවනාවක් කියන්නේ? භාවනාවක් කිව්වහම ඔයාලා අර අපි බුද්ධාගමේ බුද්ධ දර්ශනය තුල ඉගෙන ගන්න භාවනාව වගේ ඉතා සංකීර්ණ භාවනාවකට යන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් සරල භාවනා ක්‍රමයක් පාවිච්චි කරන්න. මාත් මේක try කරපු නිසා ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. අනිවාර්යෙන්ම ඔයාලත් මේක try කරලා බලන්න. හරි. අපි දැන් බලමු කොහොමද මේ භාවනාව කරන්න කියලා. ඉස්සෙල්ලම කියන්න ඕනේ පාඩම් කරන්න කලින් පොත් මේසේ ලස්සනට හදාගන්න. ඒක නම් අනිවාර්යෙන් වැදගත්. මොකද අපිට පොත් මේසේ තියෙන පොත් ටික විසිරිලා පේපර්ස් කරපුවා ඊළඟට කටුවැඩ කරපු කොළ ඕවා තැන් තැන් වල විසිරලා දෙනකොට ඇත්තටම පොත් මේසේ ඉඳ ගන්නවත් හිතෙන්නේ නැහැ. අපිට නිකන් හරි අපිලිවෙල ගතියක් දැනෙනවා. පොත් මේසේ අපිලිවෙලට තියෙනකොට ඔළුවත් ටිකක් මඤ්ඤම් වෙලා වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි ඔයාගේ පොත් මේසේ පිළිවෙලට හදාගන්න එක. ඔයාගේ සබ්ජෙක්ට් 9 පිළිවෙලට මේසේ උඩ හදාගන්න. ඔයාගේ විෂයන් ටික වෙන් කරලා හදාගන්න. ඒවට තියෙන පාස් පේපර්ස්, අමතර බෝවා කරන ප්‍රශ්න පත්‍ර, ඒවා ෆයිල්ස් වල දාලා පිළිවෙලට ඔයාගේ පොත් මේසේ හදාගන්න. ඔයාට O level exam එකට හොඳ රිසල්ට් එකක් ගන්න ඕනෙම නම් ඔයා ඉස්සෙල්ලම මේ දේ කරන්න ඕනේ. හරි. දැන් අපි යමු භාවනාව මොකද්ද කියලා බලන්න. ඔයාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. පොත් මේසේ ඉස්සෙල්ලාම ඉඳගෙන පොත් මේසේ ඉඳගෙන කියලා කිව්වේ මේසෙ උඩ ඉඳගෙන නෙවෙයි පුටුවේ ඉඳගෙන. ඔයා චුට්ට වෙලාවක් S2 පියාගෙන කල්පනා කරන්න ඔයාට එක්සෑම් එකට තව කොච්චර කාලයක් තියෙනවද කියලා. අංක 1 ඔයා එක්සෑම් එකට තියෙන කාලය කොච්චරද කියලා ඔයා මනසින් කල්පනා කරලා බලන්න. ඒත් එක්කම ඔයා මේ වෙනකන් ඉගෙනගත්ත දේවල් සහ ඔයාට තව ඉගෙන ගන්න තියෙන දේවල් ගැන පොඩ්ඩ වෙලාවක් කල්පනා කරන්න. මහා ගැඹුරට ඕනේ නැහැ. ඔයා මේ වෙනකොට ගණන් වල මෙච්චර ඉගෙනගෙන තියෙනවා, විද්‍යාව මෙච්චර ඉගෙනගෙන තියෙනවා. ඔයාට තියෙන අමාරුම විෂය දැනට මේක. සහ ඔයාට ඉස්සරහට මහන්සි වෙන්න ඕනි ප්‍රධානම විෂයන් ටික මොනවද? මෙන්න මේවා ඔළුවෙන් කල්පනා කරන්න. ඊට පස්සේ පුංචි භාවනාවක් විදිහට ඔයාගේ හුස්ම ගැන මෙනෙහි කරන්න. ඔයා හුස්ම ගන්න එක සහ හුස්ම පිට කරන එක ගැන හිතලා ඔයාගේ හිත එක්තැන් කරගන්න. ඒත් එක්කම ඔයා පාඩම් කරන්න අවශ්‍ය කරන විෂය තෝරගෙන මනසින් ඒ විෂය දකින්න. ඔයා ඒ විෂය මොනවද කරගන්න ඕනි? අද දවසේ ඔයා කරන්න ප්ලෑන් කරන් ඉන්නේ මොනවද? මේ හැමදේම ඔයාගේ මනසින් දකින්න. ඒත් එක්කම අනිවාර්යෙන්ම ඔයා මේ පුංචි භාවනාව ඉවර කරනකොට ඔයා කල්පනා කරන්න අනිවාර්යෙන්ම ඔයා මේ සබ්ජෙක්ට් එකට එකක් ගන්න නම් ඔය වැඩ කරන්න ඕනි විදිහ මොන වගේද කියන එකත් මනසින් දකින්න. චූටි ඇඩ් එකක්. ඔයා මේ වෙනකන් මේ වීඩියෝ එක බැලුවා නම් channel එක subscribe කරන්න. ඔයා මේ විදිහට ඔයාගේ මනස ටික ටික පාලනය කරනකොට ඔයා මේ භාවනාව ඉවර කරලා S2 කරනකොට ඔයාට තේරෙයි ඔයාගේ හිත දැන් පාඩම් කරන්න සුදුසු විදිහට සකස් වෙලා තියෙන කියලා. මේ විදිහට ඔයා මේ පුංචි භාවනාව කරලා පාඩම් කරවොත් අනිවාර්යෙන්ම ඔයා පාඩම් කරන ඒවා ගොඩාක් හොඳට මතක තියාගන්නවට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ක්‍රමය try කරලා බලන්න. මම ඉස්සරහට තව වීඩියෝස් ගේන්නම් මේක ගැන වැඩි විස්තර පැහැදිලි කරලා. වීඩියෝ එක දිග වෙන නිසා මම මෙතනින් නවත්තනවා. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා like එකක් දාලා ඔයාලා මේ ක්‍රමය පාවිච්චි කරා නම් ඔයාලට මේකෙන් ප්‍රතිඵලයක් තියෙනවද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. Bye.